ආශිර්වාදයෙන් කොල්මත්ව ඇත්තෝය. එසේ මහරජා බාරගන්නේ වගකීම. එසේනම් මට යන්නට අවසරයි. අද බොහොම ග්‍රීස්මයි. ජල ක්‍රීඩාවට යා යුතුයි. ඇමතිය රථය සූදානම් කරනු. දියණියනි, ඔබගේ රෙදි පිළිද රැගෙන ජල ක්‍රීඩාවට සූදානම්ව මගේ යහන් ගබට පැමිණෙන්න. යහපති මෑණියනි. එසේ මහරජා රථය සූදානම්. ජල ක්‍රීඩා සඳහා යයි කිය. මම මේ ගැන මා පුතට පවසමි. මා පුත නුඹට පැමිණියේ එසේ පියාණනි, එසේ මෑණියනි, මාගේ මඩ තමා උයේනි. සමාවන්න. අද මහා ග්‍රීස්මයි. ආහාර පිස නිවන්නට පෙර ඔබ දෙපොළ තිය නාවන්නට මා අදහස් කරන්නේ. යමු පියාණනි, යමු මෑණියනි. කැටි කිරි කරලා මට කෙවුවා පොඩි කලන ආවා කෙවුවා කෙවුවා රය දහවල නිදි නොමැතිව කෙවුවා රැකගනි ආලෙන් මගේ දෙවියන්වා රැකගනි ආලෙන් මගේ දෙවියන්වා
මදක් ඉන්න. සිලගේ වෙන හඬ පැතිරිය උදෙනි පුරවර සිරි බින්දලිය ඇල දොල කිත් ගස් වැල් වැල පිය දන මන සිත් නාස තුට පිරවිය දන මන සිත් නාස තුට පිරවිය අනේ මේ සුගලනේ කොහෙද මේ දරු දෙදෙනාත් එක්ක යන්නේ සෑමියා දරු දෙදෙනා නිසා ඔබ එනවා පෙනුන්නේ නැහැ. මා මේ කඩපිලට යන්නේ දරුවන්ට උවමනා රෙදි පිළිගන්න. සැමියාත් කුඹරට ගොසින්. ඔබ? මම වෙදගෙදරට යන්නේ. සැමියා රජවාසල සේවයට ගොසිනි. සුගල දන්නවා නේද බරණැස රජවාසල මංගල්‍යය? රජුගේ දූ කුමරියගේ බ්‍රහ්මදාත්ත රජුගේ දූ කුමරියගේ උත්සවේ. අපිත් බලන්නට යන්නයි ඉන්නේ. ජයටම ගන්නව නුවේ? එහෙමයි. රජවාසල බරටම කටයුතු කරන බව සැමියා පැවසුවා. මේ දරුවන් හඬන්නේ ওই මිනිසාගේ කැඩුණු වීණා නාදයට. මෑණියනි අපි නිවසට යමු. ඔය කැඩුණු වීණා නාදයට දරුවන් හඬවනවා. නවත්තන්න. මේ කැඩී නැත. උමුතු විනිසෙක් විමලා මා යනවා යන්න නිවසට. මම පසුව ඔබ මුණ ගැසීමට එන්නමි.